මම ලංකා විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංඝ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත අද දවසේ අත මම ළඟම ඒකාබද්ධ උත්සව සන්දාන විදිහට සීල උත්සව දිනේ මේ ප්‍රකාශය කරන්නේ. අද කවුරුත් දන්නවා පෙරේදා දිනය තුල ලංකා විදුලි බල මණ්ඩලයේ කියන්නේ විදුලිය ගාස්තු 15%කින් පමණ මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉහළ දැමීමක් සිදු කරා. අපි මේක මුල සිටම කිව්වා මේ ජනවාරි මාසයේ විදුලි බිල 120කට ආසන්න ප්‍රමාණයකින් අඩු කරද්දිත් අපි කිව්වා ඒක මේ වෙලාවේ ගන්න ඕන තීරණයක් නෙවෙයි නුසුදුසු තීරණයක් කියන එක අපි රජයටත් ඒ වගේම PUC සෙල් එකටත් අපි දැනුම් දීමක් කළ දෙන විදුලි බල මණ්ඩලයේ විදිහට උත්සවපති විදිහටත්. නමුත් ඒ වෙලාවේ ඒක කනකට ගත්තේ නැතුව දේශපාලන තීන්දුවක් වශයෙන් රජයත් ඒ වගේම PUC සෙල් එකත් ඒ වගේ ඒ නොමනා තීන්දුවක් ගත්තා. ඒ තීන්දුවත් එක්ක විදුලි බල මණ්ඩලය මේ පහුගිය මාස කිහිපය ඇතුළත දැවැන්ත ඒ කියන්නේ විදුලි ඒකකයකින් සාමාන්‍යයෙන් අපි ඇවරේජ් එකක් ගත්තොත් විතර රුපියල් 3ක එවද 4කට විතර ආසන්න ප්‍රමාණයක පාඩුවක් පිට තමයි ආවේ. ඒ බව සඳහා ඒ නිසා තමයි අපි කිව්වේ මේ පාර මේ ජූනි මාස වෙනකොට අනිවාර්ය විදුලි බිල සංශෝධනයක් වෙන්න ඕනේ කියලා. හැබැයි මේකත් විදුලි බල මණ්ඩලයේ ලොකු වෙහෙසක් දරලා නියමිත මේක කළා තමයි මේ කරේ. මොකද මේකෙදි මේ PUC සෙල් එක මේක මේ පාර වැඩි නොකර බැරි කර තමයි වැඩි කරේ. ඒකට එක හේතුවක් තමයි මූල්‍ය ඒ කියන්නේ IMF එකෙන් කියලා තියෙනවා අනිවාර්යයෙන් මේ ඒගොල්ලන්ගේ ඊළඟ වාරික වෙන්න නම් විදුලි බිල අනිවාර්යයෙන්ම ඒක ලාභ ලබන තත්ත්වෙ නෙවෙයි ජනනය ඒ වගේම බෙදා හැරීම කියන මෙන්න මේක ඒකට යන කොස්ට් එක එකතු කරගන්න පුළුවන් විදියට මේක කරන්න කියන. ඒක තමයි ප්‍රධානම හේතුවක්. නැත්තම් මේ වෙලාවෙත් මේගොල්ලෝ දේශපාලන තීන්දුවක් අරගෙන මේක මෙහෙම අරන් ගිහලා අපේ 2014 ඉඳලා 2021 වෙනකම් කරා වගේ විදුලි බල මණ්ඩලේ පාඩු ලබන තත්ත්වයකට දේශපාලන තීන්දුවක් කරගෙන යන තමයි හැදුවේ. හැබැයි අපි එක පැත්තකින් සතුටු වෙනවා. මොකද IMF එකේ යම් තීරණ සම්බන්ධව අපි නොසතුටුටපත් වුණත් හැබැයි මේ වෙලාවේ IMF එක මේ කරපු වැඩේ යම් කිසි විදිහේ ආයතනයක නීතිල බලනකොට සාධනීය තීරණයක්. මොකද අපි දන්නවා විදුලි බල මණ්ඩලය කියන මේ මර්මස්ථානය ඒ වගේම මේ රටේ සංවර්ධනයට ඉහළින්ම දායකත්වය දක්වන ආයතනය මේක කඩන් වැටුනොත් එහෙම ඒක විදුලි බල මණ්ඩලයේ සේවකයන්ටවත් පාරිභෝගිකයන්ටවත් විතරක් නෙවෙයි පාඩු වෙන්නේ සමස්ත රාජ්‍යම කඩා වැටෙනවා විදුලි බල මණ්ඩලයේ කඩා වැටෙනවා කියන්නේ. ඒක නිසා මම කියන්නේ මේ වෙලාවේ රජයක් වශයෙන් වුණත් IMF තීරණය අනුවුණත් මේ PUC සෙල් එක ගත්තේ හොඳ තීරණයක් කියන එක තමයි අපි පැහැදිලිව ප්‍රකාශ කරන්නේ. මොකද මේක නැත්තම් මේ විදිහට යන්න බෑ. නෑ මෙහෙම දෙයක් තියෙනවා. මේකෙදි අපි කියන්නේ මම කියන්නේ විදුලි මම මේලා උත්සවමති නායකයෙක් විදිහට කතා කරන්නේ. හැබැයි අපිත් විදුලි පාරිභෝගිකයෝ මේ 70 ලක්ෂයක් වෙන විදුලි පාරිභෝගිකයන්ට මේ 21800ක් 22000ක් විතර වෙන ළඟම සේවකයෝ තමයි. මේකේ කොයිම වෙලාවකවත් අපිට විදුලි බල මණ්ඩලයේ සේවකයා කරා කියලා අඩු කිරීමකින් එහෙම නැත්නම් විශේෂත්වයකින් අපිට ලයිට් බිලක් ඇත්තේ නැහැ. හැබැයි අපි මේ දෙපැත්තම බැලන්ස් කරලා ඒ වගේ මධ්‍යස්ථව ඉඳන් කතා කරන්නේ මේකේ විදුලි බල මණ්ඩලයේ කොයි වෙලාවකවත් මේ වෙලාවේ අනවශ්‍ය ලාභයක් උපයන තරකට නෙවෙයි මේක මේ වැඩි කරලා තියෙන්නේ. හැබැයි අපි කියන්න ඕන රජයට මේ රජය බලයට පත් වෙන්න ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද විදුලි බල මණ්ඩලයේ දූෂණය තියෙනවා වංචාවල් තියෙනවා ඒක නිසා තමයි මේ විදුලි බිල වැඩි වෙන්නේ කියලා. හැබැයි දැන් අද තේරෙනවා ඒගොල්ලෝ මේකේ බලය අරගෙන දැන් වෙනකොට මාස 8ක් වෙනවා. ඇයි එහෙමනම් විදුලි බල මණ්ඩලයේ තියෙන වංචා දූෂණ ඇති කරලා විදුලි බිල අඩු කරගන්න බැරි උනේ. ඉතින් ඒකෙම තේරෙනවා මේගොල්ලෝ මේ කාලයක් තිස්සේ මේක කිව්වේ මුසාවක්. මේක නෙවෙයි විදුලි බල මණ්ඩලයට වෙන්න ඕන. අඩු වියදම් විදුලි බලාගාර මේක ස්ථාපිත කරන්න ඕන. ඒවට අවශ්‍ය තීරණ ගන්න ඕන. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් මේ වර්තමාන රජය වුණත් මේ ඇමතිවරයා වුණත් කිසිම මම කියන්නේ විදුලි මේ රාජ්‍ය ගත්තයින් පස්සේ රජයට වෙනම අපිට චෝදනාවක් ඒ වගේ විවේචනයක් තියෙනවා. හැබැයි විදුලි බල මණ්ඩලය ගත්තයින් පස්සේ මේ ආයතනය මේ ඇමතිවරයාත් මේ රජයත් විදුලි බල මණ්ඩලය වැඩවලදී ෆේල් කියන එක තමයි අපිට